ශ්‍රී ලංකාවේ 1945 1955 අතර කාලවකවානුව තුළදී මහනුවර නාලද පැරණි වීඩියෝව. බලන්න මේ නිරීක්ෂකරුවෙක්. බලන්නකො ඒ කාලේ මිනිසුන්ගේ විලාසිතා ඇඳුම් පැළඳුම්. ඒ කාලේ වාහන තමයි මේ. ඒ කාලේ ගොන් කරත්ත රික්ෂෝ ආදී තිබිලා තියෙනවා. ඒ වගේම ලොරි, කාර්, බස් ආදියත් දුර්ලභ වශයෙන් තිබිලා තියෙනවා. හැමතැනම තිබිලා නැහැ. හැබැයි ප්‍රසිද්ධ නගරවල ප්‍රධාන නගරවල තිබිලා තියෙනවා. මේ මිනිස්සුන්ට කැමරාව කියන අලුත් දෙයක්. ඒ හින්දා යාලා බලාගෙන යනවා. මේ ඉන්නේ මහනුවර දළදා මාලිගාව වඳින්න යන ශ්‍රී ලාංකික පිරිසක්. බලන්නකො සුදු ඇඳගෙන යන ලස්සන. බලන්නකො මහනුවර නගරේ ඒ කාලේ. මේ තියෙන්නේ සිංහල අපේ කඩයක්. බලන්නකො මිනිස්සු කෙසෙල් තෝරනවා. මේ තියෙන්නේ කොණ්ඩේ කපන සැලෝන් එක. ඒ කාලේ ඉංග්‍රීසියෙන් රට හැරගියද ලංකාවේ ඉංග්‍රීසි ආභාෂය ඉතාමත් ඉහළින් තිබෙන කාලයක්. ඒ හින්දා ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන නම් කරලා තියෙන ඉංග්‍රීසියෙන්. බලන්නකො ඒ කාලේ මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම්. මේ තියෙන්නේ ඒ කාලේ ළමුන් භාවිතා කරන සෙල්ලම් බඩු. ශ්‍රී ලංකාවේ නුවර තිබූ එකල තිබූ පැරණි කඩයක්. බලන්නකො මේ රූපරාමු. මට නම් පේන්නේ මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ කම්මල්කරුවෙක්. බලන්නකො අද මේ මිනිස්සු ජීවතුන් අතර නැතුවත් ඇති නේද? මේ තියෙන්නේ ඒ කාලේ වැඩි තිබෙන්නේ නැති පැණිබීම වෙළඳසැලක්. ඒ කාලේ පැණිබීම එකක් බීලා තියෙන්නේ සල්ලි භාගෙ හොඳට තිබුණ මිනිස්සු. හැමෝටම මේ පැණිබීම බොන්න හම්බෙලා නැහැ. මිනිස්සු මේ පැණිබීම දැකලාද සහ කැමරාව දැකලාද යන්න පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මිනිස්සු මේ එක්රොක් වෙලා ඉන්නේ පැණිබීම දැකලාද කැමරාව දැකලාද? ඔයාලා මොකද හිතන්නේ? මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පවුලක්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හමු මේ බලාපොරොත්තු සමු කරනවා මම ධර්මදීපය. බොහොම ස්තුතියි. මෙම වීඩියෝවේ මුල් අයිතිකරු ඉංග්‍රීසි ජාතික සුජාතිකයෙක් වන අතර මෙම වීඩියෝවේ සියලුම ගෞරවයන් උඩ පිරිනැමේ.